Hi guys, welcome to my YouTube channel. Only thing subscribe කරලා නැත්නම් ඔයාලා ඉස්සෙල්ලාම subscribe කරලා ඉන්න. ඔන්න ඉතින් මම අද ගෙනාවේ RGB light එකක් unbox වීඩියෝ එක. ඇත්තටම මම මේක දරස් එකෙන් order කරේ. මේක මිල වුණේ රුපියල් 1202යි. 1202 තමයි. අපි බලමු එහෙනම් මේක කපාගෙන ඉස්සෙල්ලාම කතුරෙන් කපමුටක් කියලා කරමු. nanti kapan tangga හැබැයි සුපිරියර් පැකින් කරලා තියෙනවා. ඇතුළේ එහෙම හොඳටම තියෙනවා. මේක ගත්තේ අතරම 11 ඔෆර් එකකින් ගත්තේ. දරස් එකකින් තමයි මම ගත්තේ මේ 11 ඔෆර් එකේ. බලමු ඉතින් මම කලින් මේක කැඩුවේ නෑ. දැම්මයි කඩන්නේ. බලමු වැඩ කරයිද දන්නේ කියන්න බෑ. දැම්ම කියන්න බෑ වැඩ කරයිද නැති කියලා. පිටින් ඔන්න ඉතින් සුපිරියර් පැක් කරලා තියෙනවා. අර බෝල තියෙන මේ පැකින් එකේ නු පැක් කරලා දෙන. ඔන්න එහෙනම් අපි අරක විසික් කරගමු. විසික් කරගත්ත ඔන්න ඉතින් තියනවාද අපි දැන් අන්බොක්ස් ඕක කපාගමු. ඔන්න ඉතින් මැජික් එකක් කරන්න යන්නේ. සීන් දැක්කන ගැම්ම. ඔහොම තමයි ඉතින් දැන් තියෙන්නේ. රිමෝට් එක පේන්නේ නැති උඩින්ම තියෙනවා. සුපිරියර්ටම තියෙනවා පැකින් කරලා. ස්ටේපල් එක ගහලා තියෙන වටේටම පිටිපස්සත් එහෙම තමයි පාටවල් තියෙන ඒවා පත් වෙනවා නම්මන. විස්තර ටික පිටිපස්සේ තියෙන්නේ. මේක ඇත්තටම මේඩ් කරලා තියෙන්නේ හදලා තියෙන්නේ චයිනා වල. චීනි බඩු තියෙන සේරම චීනි බඩු තමයි ලංකාවේ තින්නේ. ඔන්න ඉතින් රිමෝට් එක වැටුණා. මේ තියෙන රිමෝට් එක. ඔන්න ඉතින් තියෙනවා RGB light එක. ඔන්න ඉතින් RGB light එකට කරන්ට් විදුලිය දෙන පවර් එක දෙනවා. ඊට පස්සේ සර්කිට් එක තියෙනවා. ඒකෙන් තමයි කන්ට්‍රෝල් වෙන්නේ. ලයිට් සෙටින් එහෙම ඒකෙන් තමයි ඉතින් කන්ට්‍රෝල් කරන්නේ. ඔන්න ඉතින් අහම තමයි ඉතින් සේරම ටික ගලවුවා. කෑලි 4ක් තියෙනවා. ඩබල් ටේප් එකක් තියෙනවා ලයිට් එක අයිනෙන්. ඔන්න ඉතින් දැන් අපි සෙට් කරගමු. ඉතින් සෙට් කරගන්න යන්නේ. මේ පැත්ත නෙමෙයි අනිත් පැත්ත හයි කරගන්න ඕනේ. තා පොඩ්ඩෙන් වැරදි පැත්ත ගහගෙන මේක පිච්ච ගන්න යන්නේ. ගත්ත ගමන්ම ඔන්න ඉතින් අනිත් පැත්ත ගහගත්තා. ඔන්න ඉතින් හරි ඒක වැඩේ නා. ඔන්න ඉතින් දැන් මේකට අර කැල්ල හයි කරගන්න ඕනේ. USB එක හයි කරන්න ඕනේ. ඔන්න ඉතින් එකත් හයි කරගත්තා. හයි කරගෙන ඉවරයි. ඉතින් දැන් ඉතින් අපිට මේක තියෙන්නේ ගිහිල්ලා මේ කරන්ට් එකට ගහලා බලන්න. එහෙනම් අපි දැන් ඕක අරන් යමු. ඔන්න ඉතින් ස්විච් එක ගාවට ආවා. දැන් ඉතින් ගහගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඕන් කළා. දැක්කද පේනවද දන්නේ නැහැ. ලයිට් ටික පත් වෙනවා. ඔන්න ඉතින් ඕන් කරපු ගමන් පත් උනේ ওই ටික තමයි. මං හිතුවේ වැඩ ගන්න නැතුයි කියලා. හැබැයි සුපිරි. ඔයාලත් ගන්න මේක. සුපිරිය RGB light එක. මම මේක ගත්තේ මේ මගේ කාමරේ ගහගන්න. ගොඩක් කට්ටියට මේක වාසියක් තියෙනවා. ස්ටුඩියෝ කරන කට්ටියට වගේ මාරම් වාසි ටේබල් එකේ එහෙම හලව ගන්න. ඔන්න ඉතින් ලයිට් එක වහගත්තා නැත්තම් මේ හරියට මෙව්වෙන්නේ නැති නිසා ඔන්න ඉතින් පොඩි අවුලක් ගියා ඒ වෙලාවේ. මේ මම කලින් රෙඩ් ග්‍රීන් බ්ලූ කියලා තියෙන උඩ ඒ ටික දාලා ඒක රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ඔන්න ඉතින් එතනින් එහා ටික තමයි ඔන්න යන්නේ දැන්. ඉතින් ඊළඟට ඔබන්නේ ෆ්ලෑෂ් කියලා එකක් තියෙනවා. එන්න එක තමයි එබුවේ ෆ්ලෑෂ්. ඔන්න ඉතින් ඔහොම තමයි
මේක ඇත්තටම මාරුම වාසියක්. වෙසක් එකට වගේ දාන්න පුළුවන්. වෙසක් එකටයි පොසොන් එකටයි ඒ වගේ දාන්න පුළුවන්. සුපිරි පාට වැලක් තියෙන්නේ. අම්මා සුපිරිමයි. මම මේක ගත්තට පස්සේ ඊට පස්සේ දැන් ඔක්ක කරද්දී මට හිතුණා නිකන් තවත් එකක් ගන්න ඕන කියලා. මමත් ළඟදී ස්ටුඩියෝ එකක් හදන්න ඉන්නේ ගැම්මට. ඒකේ ලස්සනට හදාගන්න ඕන නිසා ඉතින් ඒක තව එකක් ඕඩර් කරනවා. ඉතින් ඔහොම තමයි ලස්සනයි පාටවල්. ඉතින් ඔහොම කොලයි නිලුයි ඔය තියෙන්නේ. මාරම ලස්සනයි. අප්පට සිරිය බෙන්න නැතුව ගියයි පාර. සුපිරිම මේක ගන්නේ බින්නේ මාර සීන් එක. බෙන්න නැතුව යන්න ඉවරයි. ඔන්න ඉතින් හරි. ඔන්න ඉතින් දාගත්ත ගැම්මට. ඔන්න ඉතින් පාට සීන් එක යන්නේ දැන්. ඇත්තටම මේක වෙසක් එකටයි පොසොන් එකටයි මාරුම වාසියක්. දැම්ම ඕඩර් කරන්න. තාම මං හිතන්නේ දරස් එකේ ඔෆර් එක තාම තියනවද කොයිද? තියනවා නම් ඔයාලත් ගන්න බලන්න මේක බලන කට්ටියට. ඔන්න ඉතින් අන්තිම ගත්ත ඔබ ගත්ත. ඔන්න ඔක ලස්සනයි. මාරම ලස්සනයි. ඒකේ පාට සේරම යනවා. ඔය මන් දාල් විනුවේ පාට සේරම ඕකේ යනවා. සුපිරි ඉතින්. ඔන්න ඉතින් දැන් ලයිට් එක දාගන්න ඕනේ. ඔන්න ඉතින් ලයිට් එකක් දාගත්තා. ඔහොම තමයි ඉතින් තියෙන්නේ. මේ වීඩියෝ එක හොඳයි නම් ඉතින් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ තව වීඩියෝස් ඕන අන්බොක්ස් වීඩියෝස් ඕන කමෙන්ට් එකක් දාගෙනත් යන්න. ඔන්න ඉතින් ඔහොම තමයි තියෙන්නේ. සුපිරි. එක දෙයක් කියන්න අවතුණා. මේක මේ මීටර් 5ක් දිගයි. 5 මීටර් දිග එක 1202යි. සුපිරිම වාසිය. දැන් ඉතින් වීඩියෝ එක ඉවරයි. මම යනවා. බයි.